ඔයා ට්‍රේඩිම් කරනවා නම් චාට් එකේ ප්‍රයිස් එක ඊළඟට කොහෙද යන්නේ කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? නියෝවේව් තියරි කියන්නේ ඒකට උදව් කරන ඇඩ්වාන්ස් ඇනලයිස් මෙතඩ් එකක්. ඉතින් අද අපි බලමු මොකද්ද මේ නියෝවේව් කියන්නේ කියලා. ඉතින් මේ නියෝවේව් වල ඉතිහාසය ගත්තට පස්සේ මීට අවුරුදු 95කට විතර කලින් මේ මාකට් එකට ආපු ට්‍රේඩර් කෙනෙක් තමයි මේ ඇනලයිස් මෙතඩ් එක හොයාගන්නේ. ඒ කියන්නේ 1930 ගණන් වලදී මේ මාකට් එකට එනවා එක්තරා පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයාට ඕනි වෙනවා මේ මාකට් එක ඇනලයිස් කරන්න ඇනලයිස් මෙතඩ් එකක්. කොට 1930 ගණන් වලදී නොයෙක් වර්ග ඇනලයිස් මෙතඩ් මේ මාකට් එකේ තිබිලා තියෙනවා. 1930 ගණන් වලදී මේ මාකට් එකේ තිබිලා නෑ ලොං ටර්ම් මේ මාකට් එකට මොකද වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක්. ඒ කියන්නේ වෙන්න මේ මාකට් එකට ආපු පුද්ගලයාට ඕනි වෙන්නේ අද මාකට් එක බයි වෙයිද අද මාකට් එක සෙල් වෙයිද කියන එක නෙමෙයි. මොකද මෙයා එන්නේ මේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. එතකොට ඉන්වෙස්ට් කරන කෙනෙක්ට අද මාකට් එක බයි වෙයිද සෙල් වෙයිද කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මෙයාට ඕනි වෙන්නේ ලොං ටර්ම් මාකට් එකේ මොකද වෙන්නේ. ඒ කියන්නේ තව මාස 5කින් මේ මාකට් එක අප් වෙලා තියෙයිද ඩවුන් වෙලා තියෙයිද? තව අවුරුද්දකින් මේ මාකට් එකට මොන වගේ තැනකට ගිහිල්ලා තියෙයිද? අන්න ඒ වගේ ලෝන් ටර්ම් මේ මාකට් එකට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් 1930 ගණන් වලදී තිබිලා නැහැ. එතකොට වෙන්න මේ පුද්ගලයා මෙහෙම ඇනලයිස් මෙතඩ් එකක් හොයන්න ගොඩක් ස්ටඩි කරනවා. එතකොට මෙයා ස්ටඩි කරලා මෙයාට එක පොයින්ට් එකක් හම්බෙනවා. මෙයා මොකද කරන්නේ? අවුරුදු 70ක ඩේටා එකතු කරනවා. අවුරුදු 70ක ඩේටා එකතු කරලා මෙයා අලුතෙන් මාකට් එකේ දෙයක් ඉගෙන ගන්නවා. මෙයාට හම්බෙනා මේ අවුරුදු 70ක ඩේටා එකතු කරලා මෙයාට එක තැනක එක පොයින්ට් එකක් හම්බෙනවා මේ මාකට් එකේ 1 hour time frame එකෙත් 1 year time frame එකෙත් ඔක්කොම එකම විදිහට මේ මාකට් එක රන් වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 year chart එකේ ඉඳන් 30 minute chart එකට එනකන් හැම time frame එකකම මේ මාකට් එක රන් වෙන්නේ එකම විදිහට. එතකොට මෙයා තව දිගට මේක ස්ටඩි කරන්න පටන් ගන්නවා. අවුරුදු 70ක ඩේටා මාකට් එක බැක් ටෙස්ට් කරනවා. 1 year chart එකේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ? 30 minute time frame එකේ 1 hour time frame එකේ 4 hour time frame එකේ ඒ වගේ time frame එකෙන් time frame එකට මෙයා මාකට් එක ස්ටඩි කරනවා. එතකොට මෙයා හොයාගන්නවා මෙන්න මේ මාකට් එක රන් වෙන්නේ එක රටාවකට. මෙන්න මෙයා මේ රටාවට එක එක පැටර්න් හොයාගන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ කියන්නේ මාකට් එකේ මූවමන්ට් තුනක් තිබ්බොත් එහෙම මෙයා ඒක මේක පැටර්න් එකක් විදිහට දැක්කා. මෙන්න මේ මූවමන්ට් තුන මෙයා මේ පැටර්න් එකක් විදිහට දැකලා මෙයා බැලුවා මේ මූවමන්ට් තුන ඒ විදිහටම 1 hour time frame එකෙත් ගිහිලා තියෙනවද daily time frame එකෙත් ගිහිලා තියෙනවද monthly time frame එකෙත් මේ වේව් තුනේ පැටර්න් එක මේ මූවමන්ට් තුනේ පැටර්න් එක ගිහිලා තියෙනවද කියලා බැලුවා. මෙයා එහෙම ස්ටඩි කරලා මෙයා මාකට් එකට බුක් එකක් ලියන්න ගත්තා. ඒ කියන්නේ මෙයා මේ ස්ටඩි කරන දේ බුක් එකක් හරහා මාකට් එකට එළියට දාන්න පටන් ගත්තා. එතකොට මෙයා මේ බුක් එක එළියට දාන්නේ 1938 දී. එතකොට මෙයා දවසින් දෙකෙන් මේ බුක් එක එළියට දැම්මේ නැහැ. මේ මාකට් එකේ ඉගෙනගෙන මේ බුක් එක එළියට දැම්මා. එතකොට මේ බුක් එක තමයි The Wave Principle කියන්නේ. එතකොට මේ බුක් එක ලියන්න ගත්ත කෙනා තමයි රෑෆ් නල්සන් එලියට් කියන්නේ. එතකොට ඔන්න 1930 දී මේ මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ රෑෆ් නල්සන් එලියට්. රෑෆ් නල්සන් එලියට් 1930 දී මාකට් එකට එන්නේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නම් කියලා බලාගෙන. එතකොට හැබැයි වෙන්න මේ රෑෆ් නල්සන් එලියට් 1930 ගණන් වලදී මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් තිබිලා නැහැ. එතකොට මෙයා මාකට් එකේ ඉගෙනගෙන යනකොට මෙයාට එක පොයින්ට් එකක අහුවෙලා තිබිලා තියෙනවා මේ මාකට් එක රන් වෙන්නේ එකම රටාවකට. එතකොට මෙයා එක පැටර්න් කියලා අයිඩෙන්ටිෆයි කරගත්තානේ.
එතකොට ඔන්න එයා මේ මාකට් එක දැකපු විදිහ බුක් එකක් කරා එලියට දැම්මා The Wave Principle කියලා. The Wave Principle කියලා මෙයා බුක් එකක් එලියට දැම්මා. මෙන්න මේ රෑෆ් නල්සන් එලියට් කියන කෙනා 1946 දී මිය යනවා. එතකොට මේ මාකට් එකට එලියට් වේව් කියලා දෙයක් මාකට් එකට ආවේ නැහැ. ඉස්සරම ආවේ The Wave Principle කියලා බුක් එකක්. එතකොට මෙන්න මේ The Wave Principle කියන බුක් එක ලීවේ කවුද? රෑෆ් නල්සන් එලියට්. මෙන්න මෙයාට උපහාරයක් වෙන්න තමා එයාගේ නමේ කොටසක් දාලා එලියට් වේව් කියලා තියරියක් එලියට ආවේ. මෙන්න මේ රෑෆ් නල්සන් එලියට්ට උපහාරයක් වෙන්න තමා මේ එලියට් වේව් කියන තියරිය මේ මාකට් එකට ආවේ. මෙන්න මේ රෑෆ් නල්සන් එලියට් මාකට් එකේ පැටර්න් ටිකක් අපිට අයිඩෙන්ටිෆයි කරලා දුන්නා. සාමාන්‍යයෙන් මේ එලියට් වේව් කියන තියරිය ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ වෙන්න ගත්තා. අර රෑෆ් නල්සන් කියලා දුන්න එලියට් වේව් කියන තියරිය මේකේ කට්ටිය එකින් එකනා අප්ඩේට් කරන්න ගත්තා. රෑෆ් නල්සන් එලියට් දැන් තියරිය ඔන්න අපිට The Wave Principle කියන බුක් එකෙන් අපිට එලියට දීලා තියෙනවා. මෙන්න මේ එලියට් වේව් කියන තියරිය 1946න් පස්සේ අද වගේම ඒ කාලෙදිත් ගොඩක් කට්ටිය මේ එලියට් වේව් කියන තියරිය ඉගෙන ගන්න වැළුවා. එතකොට ගොඩක් කට්ටිය මේ මාකට් එකේ මේ එලියට් වේව් කියන තියරිය මොකක්ද කියලා ස්ටඩි කරන්න ගත්තා. මෙන්න මේ එලියට් වේව් කියන තියරිය ඉගෙන ගත්තා එක්තරා ට්‍රේඩර් කෙනෙක්. ඒ කියන්නේ රෑෆ් නල්සන් හොයලා දුන්න තියරිය තව කට්ටිය ස්ටඩි කරන්න පටන් ගත්තට පස්සේ එක්තරා මොහොතක 1987 දී තව ට්‍රේඩර් කෙනෙක් මෙන්න මේ එලියට් වේව් කියන තියරිය තව පොඩ්ඩක් අප්ඩේට් කරා. රෑෆ් නල්සන් එලියට් ඔන්න පැටර්න් ටිකක් හොයලා දුන්නා. එතකොට රෑෆ් නල්සන් එලියට් හොයලා දුන්න පැටර්න් ටික උදාහරණයකට අපි ගත්තොත් එහෙම එයා හොයලා දුන්නා ඉම්පල්ස් කියන පැටර්න් එක. එයා කිව්වා මෙන්න මේ ඉම්පල්ස් පැටර්න් එකට මූව්මන්ට් 5ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මූව්මන්ට් 5ක පැටර්න් එකක් තමයි මේ ඉම්පල්ස් එක කියන්නේ. එතකොට එයා කිව්වා මේ ඉම්පල්ස් පැටර්න් එකට මූව්මන්ට් 5ක් තියෙනවා. එතකොට මෙන්න මේ මූව්මන්ට් 5 අපිට ඕනි විදිහට යන්න බෑ. එයා කිව්වා මෙන්න මේ විදිහට මෙන්න මේ රූල්ස් ටික ගැලපුණොත් විතරක් ඔයා මේක ඉම්පල්ස් එකක් විදිහට ගන්න කියලා. එතකොට මම තව එක්සැම්පල් එකක් ගන්න. රෑෆ් නල්සන් හොයලා දුන්නා මූව්මන්ට් 3ක පැටර්න් එක. එතකොට එයා ඒකට සිග්සැග් එක කියලා නම් කරා. එන්න මෙයා මේ සිග්සැග් එක මූව්මන්ට් 3ක් තිබ්බ පළියට ගන්න කීවේ නෑ. මෙයා කීවා මෙන්න මේ රූල්ස් ටික ගැලපුණොත් තමා ඔයාට මේ මූව්මන්ට් 3 පැටර්න් එක සිග්සැග් පැටර්න් එක ගන්න පුළුවන්. එන්න මේ වගේ පොඩි පැටර්න් ටිකක් එකතු කරලා මෙන්න මේ රෑෆ් නල්සන් එලියට් 1938 දී The Wave Principle කියන බුක් එක හරහා එලියට දැම්මා. 1987 දී ග්ලීන් නීලි කියලා කෙනෙක් මෙන්න මේ තියරිය තව පොඩ්ඩක් අප්ඩේට් කරා. මෙන්න මේ රෑෆ් නල්සන් එලියට් හොයලා දුන්න පැටර්න් ටික තව පොඩ්ඩක් අප්ඩේට් කරා. මෙන්න මේ ඉම්පල්ස් පැටර්න් එකට රෑෆ් නල්සන් එලියට් කියන පුද්ගලයා රූල්ස් ටිකක් දුන්නනේ. එතකොට ඒ රූල්ස් ටික බලන්න කියලා මෙයා කිව්වා. හැබැයි ඊට අමතරව මෙන්න මේ රූල්ස් ටිකත් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් රෑෆ් නල්සන් කියවෙන්නේ ටයිම් රූල්ස් බලන්න කියලා. එතකොට මෙන්න මේ ග්ලීන් නීලි කියන කෙනා මේ අර ට්‍රෙන්ඩිං ඉම්පල්ස් එකේ ඉම්පල්ස් එක වැලිඩ් ඉම්පල්ස් එකක් වෙන්න නම් මෙන්න මේ ටයිම් රූල්ස් ටිකත් ඇප්ලයි කරලා බලන්න. මෙන්න මේ ප්‍රයිස් රූල් ටිකත් ඇප්ලයි කරලා බලන්න. ඔන්න ඔය වගේ මාකට් එක පොඩ්ඩක් අප්ඩේට් කරා. දැන් ඔන්න රෑෆ් නල්සන් එලියට් සිග්සැග් එක කියන පැටර්න් එක අපිට හොයලා දුන්නා. හැබැයි මෙන්න මේ ග්ලීන් නීලි කියන කෙනා මේ සිග්සැග් එක වැරදි කියලා කිව්වේ නෑ. එයා අර රෑෆ් නල්සන් හොයලා දුන්න තියරියනේ අප්ඩේට් කරේ. එතකොට මෙන්න මේ සිග්සැග් එක හරි. හැබැයි මේ ග්ලීන් නීලි කියන කෙනා මේ සිග්සැග් එකේ පොඩ්ඩක් ටයිම් රූල්ස් ටික ඇප්ලයි කරලා බලන්න. එතකොට
අර රූල්ස් වලට වඩා මෙන්න මේ රූල්ස් ටිකත් ඔයා ඇප්ලයි කරගත්තොත් ඔයාට මේ මාකට් එකේ ඊට වඩා පොඩි ඇකියුරසි එකක් ගන්න පුළුවන්. මොකද 1930 දී ඉඳන්ම මේ මාකට් එක එකම විදිහට රන් වෙන්නේ නැහනේ. මොකද එකපාර අපි දෙයක් හොයාගත්තොත් එහෙම එකපාර එක හරියන්නේ නැහැ. ඒකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ එලියට් වේව් කියන තියරියේ වැරදි අඩුපාඩු දැකපු කෙනෙක් තමයි ක්ලීන් නීලි කියන්නේ. එලියට් වේව් කියන තියරිය මාස්ටරින් එලියට් වේව් වලට අප්ඩේට් වුණා 1987 දී. මාස්ටරින් එලියට් වේව් කියන්නේ මොකද්ද? මේ මාකට් එකට පැටර්න් ටිකක් දුන්නා. ඒ පැටර්න් වල පොඩි පොඩි අඩුපාඩු වැරදි අඩුපාඩු තිබ්බා. ඒ වැරදි අඩුපාඩු හදපු කෙනෙක් තමා මෙන්න මේ ග්ලීන් නීලි කියන්නේ. ඔන්න එලියට් වේව් මාස්ටරින් එලියට් වේව් වුණා. මෙන්න මේ ග්ලීන් නීලි කියන කෙනා අද වෙනකොටත් මේ මාකට් එකේ ඉන්නවා. අදටත් මේ මාකට් එක ඇනලයිස් කරනවා. ඔන්න ඔය ග්ලීන් නීලි කියන කෙනා තමා මේ මාකට් එකට තව පැටර්න් ඇඩ් කරේ. එතකොට මෙන්න මේ එලියට් වේව් තියරියේ අපිට මේන් වශයෙන් පැටර්න් වර්ග 10ක් බලා ගන්න පුළුවන්. පැටර්න් වලට අයිති වෙන පැටර්න් ටිකත් එක්ක අපිට සාමාන්‍ය පැටර්න් 20ක් විතර මේ ක්ලාසික් එලියට් වේව් කියන තියරිය අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ක්ලාසික් එලියට් වේව් වල තිබ්බ පැටර්න් වලට වඩා මාස්ටරින් එලියට් වේව් වල ග්ලීන් නීලි තව අයිඩෙන්ටිෆයි කරගත්තා. එතකොට මෙන්න මේ ක්ලාසික් එලියට් වේව් වල තියෙන පැටර්න් 20ට අමතරව තව පැටර්න් මේ මාකට් එකට ග්ලීන් නීලි කියන කෙනා හඳුන්වා දුන්නා. ඒතර එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම අපිට සිග්සැග් එක ගත්තාට පස්සේ සිග්සැග් එක කියලා ගත්තාම සිග්සැග් පැටර්න් එකයි මෙන්න මේ රැල්ෆ් නල්සන් මේ මාකට් එකට හඳුන්වා දුන්නේ. එතකොට ඔන්න ඒක මාස්ටරින් එලියට් වේව් වලට ආවට පස්සේ ඒ වගේ පැටර්න් 4ක් විතරම අපිට මේ මාකට් එක ඇනලයිස් කරන්න තියෙනවා. තව එක්සාම්පල් එකක් ගත්තොත් එහෙම ක්ලාසික් එලියට් වේව් වල ප්ලැට් එක ගත්තාට පස්සේ ප්ලැට් වර්ග 2ක් විතර තියෙන්නේ. ඔන්න ක්ලාසික් එලියට් වේව් වල ප්ලැට් වර්ග 2ක් විතර තියෙනවානේ. ඒක මාස්ටරින් එලියට් වේව් වලට ආවට පස්සේ මේ ප්ලැට් වර්ග 2ට අමතරව තව ප්ලැට් වර්ග පැටර්න් 6ක් හොයලා දුන්නා. එතකොට අද අපිට මේ මාකට් එක ඇනලයිස් කරන්න ප්ලැට් වර්ග 8ක් තියෙනවා. ඔන්න ඔහොමයි මේ ක්ලාසික් එලියට් වේව් මාස්ටරින් එලියට් වේව් උනේ. අර රැල්ෆ් නල්සන් හොයලා දුන්න තියරියේ පොඩි වැරදි අඩුපාඩු ටිකක් තිබ්බා. ඒ වැරදි අඩුපාඩු හදලා තව මාකට් එකට පැටර්න් ටිකක් දුන්නා. මෙන්න මේ ක්ලීන් නීලි කියන කෙනා 1987 දී. එතකොට දැන් අද අපි කතා කරන්නේ මොකද්ද? නියෝ වේව්. මේ නියෝ වේව් වල ඉතිහාසය ගත්තට පස්සේ 1930 දශකයට යනකම්ම මේ ඉතිහාසය දිගයි. අපි මාස්ටරින් එලියට් වේව් කියන්නේ මොකක්ද කියන අයිඩියා එකක් තියෙනවා. එතකොට සරලවම කිව්වොත් මාස්ටරින් එලියට් වේව් කියන්නේ අර රැල්ෆ් නල්සන් හොයලා දුන්න තියරියේ පොඩි අඩුපාඩුකම් ටිකක් තිබ්බා. ඒ අඩුපාඩුකම් හදපු කෙනෙක් තමයි මෙන්න මේ ග්ලීන් නීලි කියන්නේ. එතකොට මෙන්න මේ ග්ලීන් නීලි කියන කෙනා මෙන්න මේ රූල්ස් එක්ක මෙන්න මේ පැටර්න් ටික එලියට දැම්මා. එතකොට එයා මේකට කිව්වා මාස්ටරින් එලියට් වේව් කියලා. එතකොට අද වෙනකොට මාස්ටරින් එලියට් වේව් කියලා බුක් එකක් පවා තියෙනවා. ඒක පවා කියවන්න පුළුවන්. එතකොට මේ එලියට් වේව් ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන්. මොකද්ද මේ නියෝ වේව් කියන්නේ? එතකොට නියෝ වේව් වල ගත්තට පස්සේ එතකොට මෙන්න මේ ග්ලීන් නීලි කියන කෙනා අද වෙනකොට ජීවිතුන් අතර ඉන්නවානේ. මෙන්න මෙයා මේ මාකට් එකේ යන පැටර්න් අද වෙනකොටත් අප්ඩේට් කරනවා. ඔන්න දැන් මෙයා මාස්ටරින් එලියට් වේව් කියන එක මේ එලියට දාලා තියෙන්නේ. මෙයා මෙතන මාස්ටරින් එලියට් වේව් වලින් අතර උන්නේ. මෙයා තව මේ මාකට් එකේ පැටර්න් හොයන්න පටන් ගත්තා. එතකොට මෙයා මේ මාකට් එකට තව පැටර්න් හොයන්න පටන් ගත්තා. එතකොට මෙයාට මේ මාකට් එකේ තව පැටර්න් හොයාගන්න පුළුවන් වෙනවා. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම අර මාස්ටරින් එලියට් වේව් වලයි ක්ලාසික් එලියට් වේව් වලයි තිබෙන නියුට්‍රල් ට්‍රයැන්ගල් එක, ස්ට්‍රකින් ට්‍රයැන්ගල් එක, ඩයමෙට්‍රිකල් එක, සිමෙට්‍රිකල් එක වගේ මෙන්න මේ පැටර්න් 4 තිබෙන්නේ.
එතකොට ක්ලැසික් එලියට් වේව් වලයි මාස්ටරින් එලියට් වේව් වලයි තිබෙන්නේ නැති පැටර්න් 4ක් මෙයා තව හොයාගත්තා. වෙන්න මේ නියුට්‍රල් ට්‍රයැන්ගල් එක, එට්‍රැකින් ට්‍රයැන්ගල් එක, ඩයමෙට්‍රිකල් පැටර්න් එක, සිමෙට්‍රිකල් පැටර්න් එකට අයිති වෙන පැටර්න් 11ක් මෙයා මාකට් එකට ආපහු දුන්නා. වෙන්න මෙයා මොකද කරේ? අර මාස්ටරින් එලියට් වේව් කියපු එක නියෝ වේව් කියන තැනට පත් කරා. මාස්ටරින් එලියට් වේව් වල තිබෙන්නේ නැති පැටර්න් ටිකක් මේ මාකට් එකට දීලා මෙයා මේක නියෝ වේව් කියන තියරිය හඳුන්වා දුන්නා. එතකොට ඔන්න අද අපිට මේ මාකට් එක ඇනලයිස් කරන්න තියෙන ඇඩ්වාන්ස්ම ඇනලයිස් මෙතඩ් එක විදිහට මෙන්න මේ නියෝ වේව් තියරි කියන ඇනලයිස් මෙතඩ් එක හඳුන්වන්න පුළුවන්. එතකොට ඔන්න නියෝ වේව් වල ඉතිහාසය ගත්තොත් එහෙම එක පාට මේ නියෝ වේව් කියන ඇනලයිස් මෙතඩ් එක මේ මාකට් එකට ආවේ නැහැ. 1930 දී මේ මාකට් එකට එනවා රැල්ෆ් නාල්සන් එලියට් කියලා පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට ඕනි වුණා ලොං ටර්ම් මේ මාකට් එකට මොන වගේ දෙයක් වෙයිද කියලා ඇනලයිස් කරන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක්. හැබැයි 1930 දී වෙන්න මේ වගේ ඇනලයිස් මෙතඩ් එකක් තිබිලා නැහැ. ඒක නිසා මෙයා මාකට් එක ස්ටඩි කරලා මෙයා හොයාගන්නවා මේ මාකට් එක රන් වෙන්නේ එකම විදිහට එකම රටාවකට කියලා. වෙන්න මේ රටාවට පැටර්න් හොයන්න පටන් ගත්තා. මූමන්ට් 3ක් තිබ්බොත් එයායකට සිග්සැග් එක කිව්වා. මූමන්ට් 5ක් තිබ්බොත් එයායකට ට්‍රයැන්ගල් පැටර්න් එක කිව්වා. ඔන්න ඔය වගේ නොයෙක් වර්ගයේ පැටර්න් ටිකක් මේ මාකට් එකට දුන්නා. එතකොට මේ මාකට් එකේ ඒ පැටර්න් වල එක පාටම අපිට 100%ක ඇකුරසි එකක් ගන්න බෑනේ. එතකොට අපි අලුතෙන් දෙයක් හොයා ගන්නවා නම් ඒක එකපාර සාර්ථක වෙන්නේ නැහැ. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එතකොට වෙන්න මේ රැල්ෆ් නාල්සන් එලියට් කියන කෙනා 1946 දී මිය යනවා. වෙන්න මේ එලියට් වේව් කියන තියරියේ අර තිම්බ වැරදි අඩුපාඩු දැකපු කෙනෙක් තමයි ග්ලෙන් නීලි කියන්නේ. 1980 ගණන් වලදී වෙන්න මෙයා අර ඇනලයිස් මෙතඩ් එකේ තිම්බ වැරදි අඩුපාඩු දැකලා ඒ වැරදි අඩුපාඩු හදලා 1987 දී මාස්ටරින් එලියට් වේව් බුක් එකක් එලියට දාලා මාස්ටරින් එලියට් වේව් හඳුන්වා දුන්නා. එතකොට වෙන්න මෙයා 1987 දී මාස්ටරින් එලියට් වේව් කියලා බුක් එකක් එලියට දාලා මාස්ටරින් එලියට් වේව් කියලා අර ක්ලාසික් එලියට් වේව් තියරිය අප්ඩේට් කරා. එතකොට එයා එතනින් අතර වෙන්නේ නැතුව තව පැටර්න් හොයලා නියෝ වේව් කියන තියරිය එලියට දාලා තියෙනවා. ඉතින් ඔන්න ඕකයි මේ නියෝ වේව් වල ඉතිහාසය. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ නියෝ වේව් වලින් මේ මාකට් එක ඇනලයිස් කරන්න කියලා. ඉතින් මේ නියෝ වේව් වලින් ඇනලයිස් කරන්න ආසාවෙන් ඉන්න ඔයාලට පුල් නියෝ වේව් කෝස් එකක් වීඩියෝ සරහා අරන් එනවා.